ආයුබෝවන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ නිතර පුවත් මවන පුද්ගලෙක්. ඔහුගේ යම් යම් ප්‍රකාශ නිසා මුළු බටහිර ලෝකෙම නිතර කැළඹීමට ලක් වෙනවා. නැවතත් එවැනිම ආකාරයේ ප්‍රකාශයක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරලා තියෙනවා. ඒ ඇෆ්ගනිස්තාන යුද්ධය ගැන. ඔහු මෙවර කියන්නේ මේ ඇෆ්ගනිස්තාන යුද්ධෙදී ඇමරිකාවට සෙසු නේටෝ රටවලින් එතරම් විශාල උදව්වක් ලැබුණේ නැහැ කියලා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය හමුදා ෆ්‍රන්ට් ලයින් එකේ යුද්ධ කළේ නැහැ. ඔවුන් හිටියේ පසුපසින් කියලා. මේ සමගම බ්‍රිතාන්‍ය ඇතුළු නේටෝ රටවල් දැඩි කැළඹීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් අද කතාව මේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මේ අලුත්ම ප්‍රකාශය ගැන. අහලා බලන්න කතාව. 2001 9/11 World Trade Center ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකාව විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරනවා. ඒ ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීම සහ ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය බිඳ වැටවීම. මොකද තලිබාන් පාලනය මේ ඔසාමා බින් ලාඩන්ට රැකවරණය දුන්නා කියන සැකය ඇමරිකාවට තියෙනවා. ඉතින් ඇමරිකාව මේ යුද්ධයට තනියම යන්නේ නැහැ. ඔවුන් නේටෝ සංවිධානයේ ආටිකල් 5 ක්‍රියාත්මක කරනවා. මේ ආටිකල් 5 වලින් කියවෙන්නේ එක් නේටෝ සමාජික රටකට යම් තර්ජනයක් ඇති වුණොත් අනෙක් සියලුම රටවල් ඒකට උදව් කරන්න ඕන කියලා. ඉතින් ඇමරිකාව භූමිය තුල නොවුණත් මේ ඇෆ්ගනිස්තාන ආක්‍රමණය කරන්නේ ඇමරිකාවට සිදු හානියන් නිසා නේටෝ රටවල් වලට ඇමරිකාවේ උදව්වට එන්න වෙනවා. ඒ අනුව 2001 දී ඇමරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරද්දී නේටෝ රටවල් වල හමුදා ඇමරිකානු සහායට එනවා. හැබැයි ඒක ඊටම විශාලම ප්‍රමාණ වලින් නෙමෙයි. ඇමරිකානු හමුදා තමයි ප්‍රමුඛතම. අනෙකුත් රටවලුත් තමන්ගේ සොල්දාදුවන් යුද්ධෝපකරණ මේ යුද්ධය සඳහා ලබා දෙනවා. 2001 ඉඳන් 2021 දක්වා මේ කාල සීමාව තුළ ඇෆ්ගනිස්තාන යුද්ධෙදී නේටෝ රටවල සෙබළුන් 3500ක් පමණ මිය ගියා කියලා නිල දත්තවල තියෙනවා. මේකෙන් 3න් 2ක්ම ඇමරිකානු සෙබළුන්. බ්‍රිතාන්‍ය සෙබළුන් 457 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම තවත් 2000ක් පමණ තුවාල ලබා තිබෙනවා. ඉතින් මේ ඇෆ්ගනිස්තාන යුද්ධෙදී මේ විදියට මේ ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඇමරිකාවට තරම් ප්‍රබල සහායක් මේ නේටෝ රටවලින් ලැබුණ නැහැ කියලා. ඔහු විශේෂයෙන්ම කියනවා මේ UK troops එහෙම නැත්නම් මේ බ්‍රිතාන්‍ය හමුදා හිටියේ ෆ්‍රන්ට් ලයිනේ නෙමෙයි කියලා. මෙන්න මේක තමයි බ්‍රිතාන්‍ය කැළඹුණු පුවත බඩපත් උනේ. ඉතින් මේ සමගම සෙසු නේටෝ රටවලුත් බ්‍රිතාන්‍ය සහායට ඇවිත් තිබෙනවා. විශේෂයෙන් පෝලන්තයේ ඔවුන් 33000ක පමණ හමුදාවක් ඇෆ්ගනිස්තානයේ යොදවලා තිබිලා තියෙනවා. ඉතින් මේ ට්‍රම්ප් කියන්නේ නේටෝ රටවල උදව් නැතුව තමයි ඇමරිකාව මේ ඇෆ්ගනිස්තාන යුද්ධ කරන් ගියේ කියලා. ඉතින් මේක ඉතා බරපතල ප්‍රකාශයක්. මොකද මෙතෙක් කල කිසිම ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙවැනි ප්‍රකාශයක් කළේ නැහැ. ඉතින් ට්‍රම්ප් දිගින් දිගටම මේ නේටෝ සංවිධානය ඇමරිකාවට තේරුමක් නැහැ. යුරෝපයේ ආරක්ෂාව ඇමරිකාවට දරන්න බෑ කියන තැන තමයි ට්‍රම්ප් ඉන්නේ. ඉතින් මේ තියෙන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්නයක් ට්‍රම්ප් මේ නේටෝ සංවිධානයට දානවා. ට්‍රම්ප් විසින් Fox News සමග කරන ලද ඉන්ටර්විව් එක තමයි මේ විදිහේ ප්‍රකාශයක් කරන්නේ. ඒ සමගම එක්සත් රාජධානී අග්‍රාමාත්‍ය කී ස්ටාමර් මේ සම්බන්ධව දැඩි ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒකම කිරුළ හිමි හැරී කුමාරයාත් ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒකට හේතුව හැරී කුමාරයා එවකට බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කළා. ඉතින් ඔහු දෙවතාවක් ඇෆ්ගනිස්තානයේ ඇක්ටිව් මිලිටරි සර්විස් වලට ඇවිත් තිබෙනවා. ඉතින් ඔහු කියන්නේ බ්‍රිතාන්‍ය සෙබළුන් ප්‍රබල ලෙස මේ සටන් වලට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම කන්දහාර් ප්‍රදේශයේදී තාලිබාන් වරු එක්ක දැඩි සටනකට ඔවුන් යොමු වුණා. ඒ වගේම විශේෂයෙන්ම මේ මරාගෙන මරන ප්‍රහාර සහ පුපුරන ද්‍රව්‍ය පුපුරුවා හැරි බිම් බෝම්බ ආදියෙන් බ්‍රිතාන්‍ය සෙබළුන් විශාල පිරිසක් තුවාල ලැබුවා හෝ මිය ගියා කියලා. ඉතින් මේක බ්‍රිතාන්‍යයට කරන ලද විශාල අපහාසයක් විදියට මේ සියලුම බ්‍රිතාන්‍ය දේශපාලඥයන් ප්‍රකාශ කරනවා. ඉතින් ඒ අතර වාරේ තමයි හැරී කුමාරයාත් මේක මේ ප්‍රතික්ෂේප කරන්නේ. කොහොම නමුත් ට්‍රම්ප් දිගින් දිගටම මේ නේටෝ සංවිධානයත් එක්ක දැන් ගැටෙන බවක් තමයි පේන්න තියෙන්නේ. දැන් ග්‍රීන්ලන්ත ප්‍රශ්නේ සම්බන්ධිරුත් තියෙන්නේ එවැනිම තත්ත්වයක්. කොහොම නමුත් ට්‍රම්ප් කියන්නේ ඇමරිකාවේ බිහි වුණු වෙනස්ම ආකාරයේ ජනාධිපතිවරයෙක් කියන එක නම් ඉතා පැහැදිලි. ඉතින් ට්‍රම්ප්ගේ පාලනය අවසන් වෙනකොට ඇමරිකාව කොතන ඉදීද කියන ප්‍රශ්නේ දැන් තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී මෙවැනි තවත් අලුත් තොරතුරු එක්ක හමු වෙමු. අද සමු ගන්නම් ඔබට සුබ දවසක්.